මේ වීඩියෝ එකේදී අපි බලන්න යන්නේ සයිටෝස්කෙලටන් නැත්නම් සෛල සැකිල්ල ගැන. සෛල සැකිල්ල. සැකිල්ලක් කියන්නේ අර අපේ අස්ථි සැකිල්ල වගේ මේ සෛලයේ තියෙන සැකිල්ල. සෛලයේ හැඩය තියාගෙන යන්න උදව් වෙන ආධාර කරන සන්ධාරක ව්‍යුහය. දැන් අපේ ඇඟ කෙලින් තියෙන සන්ධාරක ව්‍යුහය තමයි අපේ අස්ථි සැකිල්ල නැත්නම් හැට සැකිල්ල. එයා තමයි අපේ හැඩේ තියාගෙන යන උදව් වෙන්නේ. ඒ වගේ සෛලයේ හැඩය ඊළඟට සන්ධාරණය තියාගෙන යන උදව් වෙන්නේ සෛලයේ සැකිල්ල. සෛල සැකිල්ල හැදිලා තියෙන්නේ ශුද්‍ර නාලිකා සහ ප්‍රෝටීන සූත්‍රිකා වලින්. මෙන්න මේ කියන කරුණ ඊටම වැදගත්. මොනවාද ශුද්‍ර නාලිකා සහ ප්‍රෝටීන සූත්‍රිකා. ඔය ප්‍රෝටීන සූත්‍රිකා තමයි ශුද්‍ර සූත්‍රිකා සහ අතරමැද සූත්‍රිකා කියලා වර්ග දෙකකට බෙදෙන්නේ. ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ඇහුවත් සෛල සැකිල්ල හැදිලා තියෙන ප්‍රධාන කොටස් මොනවාද කියලා එතකොට ලියන්න ඕනේ ශුද්‍ර නාලිකා සහ ප්‍රෝටීන සූත්‍රිකා. ප්‍රෝටීන සූත්‍රිකා වලට අයිති වර්ග දෙක තමයි ශුද්‍ර නාලිකා, ශුද්‍ර සූත්‍රිකා සහ අතරමැද සූත්‍රිකා විදියට දක්වන්නේ. ඒ වගේම මේ ශුද්‍ර සූත්‍රිකා ඇක්ටින් සූත්‍රිකා කියලා නමිනුත් හඳුන්වනවා. සෛල සැකිල්ල අවශ්‍යතාවය අනුව කැඩීමට නැවත සෑදීමට පුළුවන් ගතික ව්‍යුහයක්. ඒ කියන්නේ අර ස්ථාවර ව්‍යුහයක් නෙමෙයි කියන එක තමයි මෙතෙන්දි කියන්නේ. ටක් ගාලා කැඩිල්ල බිඳිලා දාන්නත් පුළුවන්. අවශ්‍ය ලාවට ටක් ගාලා සෛල සැකිල්ල හදන්නත් පුළුවන්.